මේ 1974 දෙසැම්බර් 4 වෙනිදා රාත්‍රිය. ඉන්දියන් සාගරයට ඉහළින් ලංකාව දෙසට මාටින් එයා ගුවන් සමාගමට අයත් ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන් යානයක් පියාසර කරමින් තිබුණා. ඒ කාලේ දැන් වගේ රේඩාර් තාක්ෂණය දියුණු නැහැ. ගුවන් නියමුවන්ට තිබුණේ රේඩියෝ සංඥා සහ කුඩා මීටර් කීපයකුත් ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාවත් විතරයි. අද වගේ ඩිජිටල් තිර තිබුණේ නැහැ. GPS තාක්ෂණය සැටලයිට් සිතියම් තිබුණේ නැහැ. කුඩා කටු කැරකට මීටර් සහ එකිනෙකා කෙරෙහි තැබූ විශ්වාසය විතරයි ඔවුන්ට තිබුණේ. මේ යානය ඇතුලේ මිනිසුන් 191 දෙනෙක් හිටියා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තමන්ගේ ආගමික වත්පිළිවෙත් ඉටු කරන්න කිලෝමීටර් දහස් ගණනක් ඈත යන වන්දනාකරුවන්. මේ කිසි කෙනෙක් දැනගෙන ඉන්න නැතිව ඇති ඔවුන් කිසිදාක තමන්ගේ ගමනාන්තය දකින්නේ නැති බව. අපි අද බ්ලැක් බොක්ස් රෙකෝඩ්ස් තුලින් එදා නොතිබුණු AI තාක්ෂණය උපයෝගී කරගෙන මේ යානයේ අවසාන ගමන ප්‍රතිනිර්මාණය කරන්න සූදානම්. ඊටමත් හොඳින් ක්‍රියා කරමින් තිබූ යානයක් නොදැනුවත්වම කන්දක හැප්පිලා විනාශ වුණේ කොහොමද? මේ ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ අතිශය බරපතලම ගුවන් අනතුරයි. එදා සප්තකන්‍යා කඳු අතර මීදුමේ සැඟවී ගිය මාටින් එයා 138 ගුවන් යානයේ සැබෑ කතාවයි. ඔයාලා එකතු වෙලා ඉන්නේ බ්ලැක් බොක්ස් රෙකෝඩ්ස් එක්ක. කන්දේ අපුණ මහවනන්තරේ ඩග්ලස් DC-8 කියන්නේ ඒ කාලේ දුර බැහැර පියාසර කරන්න පාවිච්චි කරපු ප්‍රධානම ගුවන් යානා වර්ගයක්. 70 දශකයේ අහසේ පියාසර කරනවා කියන්නේ හරියට මුල් යුගයේ නාවිකයෝ මහා සාගරය තරණය කරනවා හා සමානම අභියෝගාත්මක වැඩක්. ගුවන් නියමුවන්ට ඩිජිටල් සිතියමක Taman ඉන්න තැන පෙනුනේ නැහැ. ඔවුන්ට සිදු වුණා ගණනය කිරීම කරලා Tamanගේ පිහිටීම නිර්ණය කරගන්න. පොළවේ තියෙන රේඩියෝ සංඥා නිකුත් කරන කුළුණු වලට ඔවුන් නිරන්තරයෙන් සවන් දුන්නා. කාලය, වේගය සහ දිශාව නිරන්තරයෙන් පරීක්ෂා කළා, ගණනය කළා. Taman ඉන්න තැන අනුමාන කරන්න පමණක් හැකි වුණ උපකරණ ඔවුන් විශ්වාස කළා. මේ DC-8 යානයේ තිබුණා ඩොප්ලර් කියලා පද්ධතියක්. යානයේ තියෙන තැන හරියටම පෙන්වනවා වෙනුවට ඒක කළේ කාලයට සාපේක්ෂව යානයේ කොච්චර දුරක් ගමන් කළාද කියලා අනුමාන කරලා කියන එක විතරයි. අන්න ඒ කුඩා වෙනස මහා විනාශයකට මුල පිරුවා. මාටින් එයා 138 යානය ඉන්දුනීසියාවේ සුරබායා ගුවන්තොටුපලින් ගමන් ආරම්භ කළේ හජ් වන්දනාකරුවන් පිරිසක් රැගෙනයි. ඔවුන් ඉන්ධන නැවත පිරවීමක් සඳහා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්වීමට නියමිතව තිබුණා. ඔවුන්ගේ ගමනාන්තය වුණේ සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපල. පැය ගණනාවක් ගෙවී ගියේ ඉතාම සාමකාමීව. යානය ස්ථාවරයි. එන්ජින් හොඳින් ක්‍රියා කරනවා. කිසිම වැරැද්දක් පේන තිබුණේ නැහැ. රාත්‍රිය උදා වෙද්දී යානය ලංකාවට ආසන්න වුණා. ඔවුන් සූදානම් වුණේ කොළඹ ගුවන්තොටුපලට ගොඩබස්වන්න යානය පහත් කරන්න. නමුත් මතක තබා ගන්න 1974 අවුරුද්දේ කොළඹ ගුවන්තොටුපලට රේඩාර් පහසුකම තිබුණේ නැහැ. ගුවන් පාලක මැදිරියට යානය පෙනුනේ නැහැ. ඔවුන්ට රේඩියෝ පණිවිඩ හරහා යානය ඇහුණා පමණයි. ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 9:52ට පමණ යානයේ නියමුවන් පාලක මැදිරියට වාර්තා කරනවා ඔවුන් දැන් සිටින්නේ කොළඹට සැතපුම් 130ක් පමණ ඈතින් අඩි 35000ක් උසින් බව. මේ දත්තවලට අනුව සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි පාලක මැදිරියෙන් යානයට දැනුම් දෙනවා අඩි 10000ක මට්ටමට පහළ බහින්න කියලා. ඒ ගොඩ බැස්සීම සඳහා සූදානම් වෙන්න. ඒ වගේම පාලක මැදිරියෙන් කියනවා සැතපුම් 50 සීමාවේදී නැවත දැනුම් දෙන්න කියලත්. යානයේ නියමුවන් Taman සැතපුම් 50 සීමාවට පැමිණ බව වාර්තා කරද්දී ඔවුන්ට නැවත පාලක මැදිරියෙන් උපදෙස් ලැබෙනවා අඩි 5000 සීමාව දක්වා පහතට ගේන්න. ඒත් ඇත්තටම ඔවුන් සිටියේ ඊට වඩා රට අභ්‍යන්තරයට වෙන්න. ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 10:08 පමණ වෙද්දී නියමුවන් වාර්තා කරනවා ඔවුන් සිටින්නේ ගුවන්තොටුපලට සැතපුම් 14ක් වගේ දුරකින් කියලා. ඒ අර ඩොප්ලර් උපකරණයට අනුව. ඒ අනුව පාලක මැදිරියෙන් ඔවුන්ට උපදෙස් ලැබෙනවා අඩි 2000 සීමාව දක්වා යානාව පහත් කරන්න. නමුත් ඔවුන්ගේ ඩොප්ලර් පද්ධතිය පෙන්වපු දේ සහ ඇත්තටම ඔවුන්ගේ පිහිටීම අතර ලොකු වෙනසක් තිබුණා. මේ වෙද්දී යානය ඇත්තටම තිබුණේ ගුවන්තොටුපලේ ඉඳන් සැතපුම් 70කටත් වැඩිය රට අභ්‍යන්තරයට වෙන්න. නමුත් ඔවුන් කිසිවෙක් ඒක දැනගෙන සිටියේ නැහැ. ගුවන්ගමන් පාලක මැදිරියෙන් යානයට දැනුම් දෙනවා ඔවුන්ට ගුවන්පතේ දර්ශනය වෙද්දී නැවත පණිවිඩයක් ලබා දෙන්න කියලා. නමුත් කවුරුත් හිතන්න නැති වෙති ඒ ඔවුන්ගේ අවසාන පණිවිඩ හුවමාරුව වෙයි කියලා. කාලය ගත වුණා. සියල්ල නිහඬයි.
නියම කුටියෙන් එළිය බැලුවාම පෙනුනේ ඝන අඳුරක් විතරයි. ලංකාවේ මධ්‍යම කඳුකරය වැහෙන තරමට එදා ඝන වලාකුළු පිරීලා තිබුණා. කිසිම එළියක් නැහැ. ඒ වගේම කිසිම අනතුරක සංඥාවක් තිබුණෙත් නැහැ. යානය දිගින් දිගටම පහත් වුණා. කොළඹට නැගෙනහිරින් පිහිටි රළු කඳු පන්තියක් තමයි සප්තකන්‍යා කඳුවැටිය කියන්නේ. මේ කඳුමුදුන් වනාන්තරයේ මැදින් එක පාරටම ඉහළට විහිදෙනවා. රාත්‍රී කාලයේදී වලාකුළු වලින් වැහුණාම මේවා පේන්නෙම නැහැ. මෙහි උසම කඳුමුදුන අඩි 4300කට වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. වෙලාව රාත්‍රී 10:15ට පමණ ඇති. මේ මොහොතේ DC 8 යානය අඩි 4300කට වඩා පහළින් පියාසර කරමින් තිබුණේ තමන් දැන් ගුවන්පතයට ඉතා ආසන්නයි කියන වැරදි විශ්වාසය ඇතිවයි. නියම කුටිය ඇතුලේ හැමදේම සාමාන්‍යයි. යානයේ කිසිම දෝෂයක් තිබුණේ නැහැ. නමුත් කාටත් හොරෙන් අඳුරු වනාන්තරය මැද මහා කඳුපන්තියක් නිහඬව බලා සිටියා. ගොඩ බැස්වීමට සූදානමින් ටිකින් ටික පහත්වන යානය එකවරම වලාකුළු අතරින් එළියට එනවා. නියමුවන්ට ඉදිරියෙන් පෙනුනේ හිස් අහස නෙවෙයි, වනාන්තරයෙන් වැසුණු මහා ගල් පර්වතයක්. මුලින්ම කන්දේ ගැටෙන්නේ යානයේ වම් පියාපත. එක නිමේෂයකින් පියාපත ගැලවිලා යනවා. යානයේ ඉන්ධන එක පාර්ටම ගිනි ගන්නවා. තප්පරෙන් පංගුවකදී යානය කෑලිවලට කැඩෙන්න පටන් ගන්නවා. ඒ ශබ්දය දරාගන්න බැරි තරම් භයානක වෙන්න ඇති. හදිසි පණිවිඩයක් නිකුත් කරන්නවත් යානය ඉහළට ගන්න උත්සාහ කරන්නවත් ඔවුන්ට වෙලාවක් තිබ්බේ නැහැ. සියල්ල ක්ෂණිකයි. ඒ මහා සද්දය වනාන්තරය මැද්දේ මැකී යනකොට මිනිස් ජීවිත 191ක් මේ ලෝකෙන් සමුගෙන ඉවරයි. වලාකුළු වලට සැඟවී තිබුණු ඒ මහා කන්ද නැවතත් නිහඬ වුණා. මාටින්යා ගුවන් යානයට අත්වුණු මේ භයානක ඉරණම ගැන කටුනායක ගුවන්පාලක මැදිරියට ඒ මොහොතේ කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. යානය කොයි මොහොතේ හෝ ගුවන්පතයට ළඟා වෙයි කියලා බලාපොරොත්තු වෙනුයි ඔවුන් හිටියේ. ඔවුන් දිගින් දිගට උත්සාහ කළා යානය සම්බන්ධ කරගන්න. නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැති රේඩියෝ පණිවිඩ ගණනාවක උත්සාහයකින් පසුව අවසානයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10:40ට පමණ පාලක මැදිරියෙන් යානය අතුරුදහන් වී ඇති බවට නිල වශයෙන් වාර්තා කරනවා. මේ වෙලාවේ නම් ඔවුන්ට අවබෝධ වෙන්නේ නැති කුමක් හෝ භයානක දෙයක් සිදු වී ඇති බව. එය ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ අත්විඳිය හැකි අතිශය ආතති සහගත මොහොතක් නිසක වශයෙන්ම. පරීක්ෂණ වලින් හෙළි වුණේ යානයේ කිසිම යාන්ත්‍රික දෝෂයක් තිබුණේ නැති බවයි. යානයේ ඇතුළත පිපිරීමක් හෝ කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වී තිබුණේ නැහැ. මෙතන තිබුණේ controlled flight into terrain කියන තත්ත්වය. ඒ කියන්නේ හොඳින් ක්‍රියා කරන යානයක් නියමුවන් අතින් සිදු වූ අතපසුවීමකින් පොළවේ ගැටීම. ඒ කාලයේ තිබුණු තාක්ෂණික සීමාවන් මේ අනතුරට ප්‍රධාන හේතුවක් බව පැහැදිලි. යානයේ පිහිටීම දැක්වීමට තිබූ දුර්වල තාක්ෂණය, ගුවන්තොටුපළට රේඩාර් පද්ධතියක් නොතිබීම, නුපුරුදු කඳුකර ප්‍රදේශයක් කරහා රාත්‍රී කාලයේ ගමන් කිරීම, වැරදි දත්ව පෙන්වූ උපකරණ කෙරෙහි තිබූ දැඩි විශ්වාසය, තනිතනිව ගත්තොත් මේවා පොඩි වැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම එකතු වුණාම ඒක මාරාන්තික වුණා. නිසක වශයෙන්ම මේ ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයේ එදා මෙදා තුර සිදු වූ අතිශය බරපතලම ගුවන් අනතුරයි. මෙවන් අනතුරක් නැවත කිසිදා සිදු නොවිය යුතුයි. අද වන විට තිබෙන තාක්ෂණික පහසුකම් එක්ක ගුවන් ගමන්වල ආරක්ෂාව ඉතා ඉහළට ඇවිත් තිබුණත් 1974 කියන්නේ අහස ඉතාම අභියෝගයක් වූ කාලවකවානුවක් බව රහසක් නෙවෙයි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් මොනවාද කියලා සහ ඔයාලා දන්න කරුණුත් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේම තවත් කතාවකින් අපි නැවත හමු වෙමු.